Doctor, Yeah, I have blood pressure. yeah. So, Can I use salt? uh, I have blood pressure. Right. ඉන්නක ලස්සන English parts දෙකක් කියලා දෙන්න. So මම ඔකට answer කරන්නේ you can use in moderation කියලා. ඒක කියලා දෙන්නම් in moderation. ඊට කලින් ඔයා කිව්වේ I have blood pressure කියලානේ. So blood pressure හැමෝටම තියෙනවා. මටත් blood pressure එකක් තියෙනවා. ඔයාටත් blood pressure එකක් තියෙනවා. නිරෝගී ඕනෙම මිනිස්සෙක්ට blood pressure එකක් තියෙනවා. ඒ හින්දා I have blood pressure කියන්න එපා. ඔයාට ඒක කියන්න වෙන්නේ I have high blood pressure කියලා. මට අධික රුධිර පීඩනය තියෙනවා. එතකොට තමයි ඒක disease එකක් වෙන්නේ. I have high blood pressure. So අපි ඔකට use කරන medical term එකකුත් තියෙනවා hypertension කියලා. ඒක nice to know. ඊළඟට මම ආට answer එක දුන්නා ලුණු පාවිච්චි කරන්න පුළුවන්ද? මම කිව්වා yes in moderation කියලා. So what does that actually mean? In moderation කියන්නේ ලුණු වැඩියෙන් කන්නත් එපා අඩුවෙන් කන්නත් එපා. අන්නේ example එක. මේක medical advice එකක් නෙවෙයි ඇත්තටම English lesson එකක්. right? In moderation කියලා මම මොන හරි එකක් ඔයාලට කිව්වොත් ඒකේ තේරුම not too much not too little මැදි පිළිවෙතක් වගේ එකක් නිකන් මධ්‍යම ප්‍රමාණයෙන් අඩුත් නැතුව වැඩිත් නැතුව මොන හරි එකක් use කරන්න කියන එක මම කියන්නේ do it in moderation කියන ලස්සන English word එකකින්